මිග්‍රේන් හැදෙන කෙනෙක්ගේ එයාට පොඩ්ඩක් මිග්‍රේන් හැදෙන්න එනකොට සිග්නල්ස් දැනෙනවා. ඕක පටන් ගන්න නිකන් ඔයාලා දැකලා තියෙනවද අර පරණ ෆයිටර්ස්ලා ගාව තියෙන මෙහෙම බෝලයක් මේකේ උල්ලුල් තියෙන්නේ. අර උල්ලුල් තියෙනවා මේක යකඩ චේන් එකකින් අරගෙන ඕකෙන් දමදම ගහන්නේ දැකලා තියෙනවද? මෙන්න මේ වගේ එකක් නිකන් හිතන්නකෝ මේක පිම්බෙන්න පුළුවන් එකක් කියලා. බැලුම් බෝලයක් වගේ පිම්බෙන්න පුළුවන් එකක් කියලා. ඉස්සරලාම ඔයාලට දැනෙනවා නිකන් ඔයාගේ හදවත ගැහෙන ස්පීඩ් එකත් එක්ක ඔයාගේ ඔළුව ඇතුලේ මොකක් හරි චුට්ට ලොකු වෙනවා කියලා. ඕක විනාඩි 10ක් 15ක් යනකොට ලොකු වෙලා නිකන් හිතන්න කබල බිත්ති වලට මේ කටු ටික හේතු වුණා කියලා. ඕන් දැන් ඔයාගේ ඔලු කට්ට ගානට මේක හේතු වෙලා තියෙන මේ උල් දැන් ඔලු කට්ට ඇනිලා තියෙන්නේ. දැන් මේ ඇනිලා තියෙනකොට ඔයා මෙහෙමම හිටියොත් ඔයාට ඉන්න පුළුවන්. චුට්ටක් හරි මෙහෙම හෙලුනොත් මොකද වෙන්නේ? මේ කූරු වලට ඔයාගේ ඔලු කට්ට සීරනවනේ. එතනින් හිස් කබල සීරනවනේ. මොකද වෙන්නේ එතකොට? රීදෙනවා. මිග්‍රේන් හැදිච්ච එකෙක්ට මෙහෙමනම් මෙහෙම විතරයි. අය මේවා මොකුත් බෑ. කතා කරද්දි මේවා හෙලවෙනවනේ. රීදෙනව ඉවස ගන්න බැරි වෙන්නේ. මිග්‍රේන් කියලා කියන්නේ අපේ මොලේ තියෙන පොඩි අවුලක්. අපේ මොලේට මේ ස්නායු ආවේග රීඩ් කරගන්න බැරි ප්‍රශ්නයක් තියෙන. ඊට පස්සේ ඔතනින් ඔක නතර වෙන්නේ නැහැ. කියන්නේ ඔයාගේ තියෙන හැම සංවේදනයක්ම මැක්සිමම් ලෙවල් එකකට වැඩි වෙලා ඔය තියෙන්නේ. හිතන්නකෝ ඔයාට එළියේ ඔයාට එහා පැත්තේ කෙනෙක් නිකන් හිමියට මුමුණ කතා කරනවා කියලා. ඒක ඔයාට ඇහෙන්න ඔයා කන ඇතුලේ කෝච්චියක් යනවා වගේ. මාර සද්දෙන් ඔයාට ඒක ඇහෙනවා. කුරුල්ලෙක් කෑ ගහනවා කියලා හිතන්නකෝ. ඔයාට දරා ගන්න බැරි ලෙවල් එකකින් ඒ සද්ද ඇහෙනවා. ෆෝන් එකේ ස්ක්‍රීන් එකේ ලයිට් එක දිහා බලන්න කියලා ඔයාගේ ඇස් දෙක ගිනි ගන්නවා කියනවා ලයිට් එකට. ඔයාලට බඩගින්නක් හැදුනහම මේ අර බඩ සමහරලාට අර කැළතිලා රිදෙන්නේ. ඔයාට දැනෙනවා නිකන් බඩ ඇතුලේ සුනාමියක් යනවා වගේ. මේ සුනාමි රැල්ලක් බඩ ඇතුලේ එනවා වගේ ඔයාට දැනෙන්නේ. මේ මිග්‍රේන් දරා ගන්න බැරුව සමහරලාට කියන්නේ සමහරලාට අර ලයිට් එක වැඩි වෙලා ඔයා බ්ලයින්ඩ් වෙනවා වගේ. කියන්නේ ඔයාට මොකුත් පේන්නේ සුදු වෙලා යනවා. කැක්කුමක් විතරක් නෙවෙයි ඔයාගේ මුළු සර්වාංගෙම රිදෙනවා. ඒතර ඔය පේන එක කොච්චර කල් තියෙනවද? සමහර වෙලාවට සමහර මිනිස්සුන්ගේ පැයක් විතර ඔක තියෙන්නේ. සමහර මිනිස්සුන්ගේ පැය 72ක් වෙන්න පුළුවන්. කියන්නේ දවස් දෙක තුන තියෙන උන් ඉන්නවා. ඔයාලා විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න මිනිස්සු සුයිසයිඩ් කරගන්නවා පේන එක දරා ගන්න බැරුව. ඒ කියන්නේ හිතන්නකෝ ඒ වෙලාවට ඔයා මිග්‍රේන් පේෂන්ට් කෙනෙක් එක්ක කතා කරනවා කියලා ගිහිල්ලා දැන් මිග්‍රේන් තියෙන කෙනෙක්ගෙන් ඔයා ගිහින් අහනවා කියලා කියන්නකෝ ඔයාට මොකද දැනෙන්නේ කියලා. එයාට වචන හිතා ගන්න බෑ කතා කරන්න. එතන ටිකක්වත් ගලප ගන්න බෑ. ඒ තරම් පේන් එක වැඩි. හදිස්සි හරි මිග්‍රේන් හැදුනොත් මොකද කරන්නේ? පෙනඩෝල් බිල් හරියනවද? පිස්සුද? පෙනඩෝල් වලට අඩු කරන්න බෑ මිග්‍රේන් වගේ එකක්. ඔයාට මිග්‍රේන් හැදුනොත් එහෙම දැනට ලෝකේ බෙහෙත් තියෙනවා. බෙහෙත් වලින් මිග්‍රේන් 100%ක් හොඳ කරන්න බෑ. මේක පරම්පරාවට එන්නේ. ප්‍රවේණිගත වෙන ලෙඩ. මිග්‍රේන් පේෂන්ට් කෙනෙක් මට කතා කරලා තියෙනවා. ගෙදර ඔරලෝසුවේ අර ඔරලෝසු කට ටක් ගාලා යනවනේ. ඒක දරා ගන්න බැරුව ඔරලෝසු පොළවේ ගැහුවා කියලා. ඒ ගානට මේක අමාරුයි. කියන්නේ මෙහෙම උනාට පස්සේ ඔයාලට කරන්න පුළුවන් හොඳම දේ තමයි ඇත්තටම කරුවල කාමරයකට ගිහිල්ලා සද්ද බද්ද ඔක්කොම නැති කරලා දොයිය ගන්න තමයි තියෙන්නේ. නිදා ගන්න අමාරුයි. නිින්ද යන්නේ නැහැ. ඔයාලට මේකට ලොන්ග් ටර්ම් බෙහෙත් කරන්න වෙනවා. මිග්‍රේන් හැදෙන එක නතර කරගන්න ඔයාලට කරන්න පුළුවන් දේවල් තමයි අංක 1ට හරියට නිදියන්. ස්ලීපින් සර්කල් කඩා ගන්න. රෑ 10ට නිදා ගන්න ඕන හැමදාම